Hi, welcome to Hello Dash YouTube channel. ඉතින් ඔන්න අද මං අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. මේ වීඩියෝ එක අපේ කැම්පස් එකේ තිබි ඉවෙන්ට් එකක් ගැන. Hi, ඉතින් අද අපේ IMBS කැම්පස් එකේ අපේ තියෙනවා IMBS Green Sinashi කියලා. ඉතින් ඒකට තමයි මම මේ දැන් යන්න රෙඩි වෙලා ඉන්නේ. බලමු අපි ඒක තියෙන්නේ කොළඹ ගෝල්ෆ් ෆෙස්ටිවල් ITC hotel එකේ. ඉතින් මේක එයාලගේ first experience මගේ first experience බලමු කොහොමද මේ event එක තියෙන්නේ කියලා. ඉතින් ළමයි මේ event එක එයාලා organize කරලා තිබුණේ කැම්පස් එකේ 10 වෙනි anniversary එකට. ඒකෙදී අපි ඔක්කොම batches ලට එයාලා invite කරා මේ party එකට එන්න කියලා. ඇත්තට මේක party එකක් වට get together එකක් වගේ පොඩි event එකක්. හැබැයි පාටි එකට ඉන්වයිට් කරාම මම පොඩ්ඩක් යන්න කැමති වුණේ නැහැ. ඒකට හේතුව තමයි මම පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් හිටියේ. හැබැයි යාළුවා කැම්පස් එකේ first time organize කරන එක නිසා ගිහිල්ලා බලමු කියලා. ඉතින් මටත් හිතුණා මේකට සහභාගී වුණොත් හොඳයි කියලා. අනිත් එක පොඩ්ඩක් අසනීප තත්ත්වයට පුරුදු වෙන නිසා මට හිතුණා participate කරන්න ඕනේ කියලා. හැබැයි ඉතින් මම පොඩ්ඩක් බයෙන් ගියේ. මොකද මට ඒ දවස්වල කෑම කන්න බැරි නිසා මට ඕනේ වුණා කැම්පස් එකේ බැචලර්ස්ලාට විතරක් මේක ඉන්වයිට් කරලා තියෙන නිසා මේ ඉවෙන්ට් එක මොන වගේද බලන්න. මොකද ඒක ඇත්තට මගේත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක කැම්පස් එකේත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒක මොන වගේ දෙයක්ද කියලා බලන්න මට ඕනේ වුණා. ඉතින් මේ ඉවෙන්ට් එක පටන් ගන්නේ හවස 6ට නිසා අපිට දීලා තිබ්බ ලාස්ට් ටයිම් එක තමයි හවස 5:00 වෙනකොට ඇවිල්ලා ඉන්න ඕනි කියන එක. ඉතින් කොහොම හරි මේ වෙලාවේ මට හරි අහඹු සිදුවීමක් සිද්ධ වුණා. කැම්පස් එකේ ප්‍රධාන ආරාධිත තමුන් පිළිගන්න මට තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක අවස්ථාවක් හම්බුණා. ඇත්තට මේක හරිම අහම්බෙන් සිද්ධ වුණු දෙයක්. ප්‍රධාන ආරාධිත තමුන් පිළිගත්තට පස්සේ අපේ මේ ඉවෙන්ට් එක ආරම්භ කරා. ඉතින් IMBS කැම්පස් එකේ මේ ඉවෙන්ට් එක තියන්නේ ෆස්ට් ටයිම් එයාලගේ 10 වෙනි ඇනිවර්සරි එකට සමගාමීව. ඉතින් ඒ වගේ අවස්ථාවකට බැචස්ලා විදිහට අපිට සහභාගී වෙන්න ලැබිච්ච එකත් ලොකු වාසනාවක් සහ ලොකු අවස්ථාවක්. පූජා නැටුමින් පස්සේ තිබුණේ කැම්පස් එකේ 10 වෙනි ඇනිවර්සරි එකට සමගාමීව ඒ වෙනුවෙන් හදපු පුංචි වීඩියෝ ක්ලිප් එකක් අපිට පෙන්නවා. කැම්පස් එක පටන් ගැනීම දැක්ම වගේ දේවල් මෙතනදී අපිට පෙන්නවා. අධ්‍යාපන ආයතනයක් ලෙස IMBS හරිත සංසදීය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ශිෂ්‍ය කේන්ද්‍රීය සේවාවක් ලබා දෙමින් වසර 10ක කාලයක් මේ වන විට පටන් තිබෙනවා. තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර කල්පනාකරණය, මානව සම්පත් කල්පනාකරණය, මනෝවිද්‍යාව හා උපදේශනය, ඉංග්‍රීසි භාෂාව යන ඕනෑම ක්ෂේත්‍රයන් ඔස්සේ තම උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න අපේක්ෂා කරන ඕනෑම කෙනෙක් ඩිප්ලෝමාවෙන් ආරම්භ කර උසස් ඩිප්ලෝමා උපාධිය දක්වා තම අධ්‍යාපන අවස්ථා සාර්ථක. කැම්පස් එක ගැන හඳුන්වීමේ වීඩියෝ ක්ලිප් එකෙන් පස්සේ කැම්පස් එකේ ඇකඩමික් ස්ටාෆ් එකේ හැමෝම වෙනුවෙන් එක එක ඩිපාර්ට්මන්ට් වල සියලු දෙනා ගේම සඳහා සම්මාන ලබා දීමක් මෙහිදී සිද්ධ වුණා. ඉතින් සම්මාන ලබා දීමෙන් අනතුරුව තිබුණේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ කතාව. කැම්පස් එකේ මේ ඉවෙන්ට්ස් වලින් පස්සේ තිබුණේ අපිට ඩිනර් එක ගන්න. ඉතින් ඒ වෙලාවට ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. මේ ඉවෙන්ට් එකෙන් පස්සේ ෆොටෝ බූත් එකක් තිබුණා. කැමති අයට ෆොටෝස් ගන්න chance එක දුන්නා. යාළුවෝ ලෙක්චර්ස්ලා ඔක්කොම එක අපි ඉතින් මේ වගේ ෆොටෝස් ගත්තා. ඊට පස්සේ අපිට තිබේ ඩිනර් එක ගන්න. හැබැයි මම ඩිනර් එක නම් චුට්ටක් බයෙන් ගත්තේ මොකද මම අසනීප වෙලත් හිටපු නිසා. හැබැයි ඩෙසර්ට් එක නම් මට වීඩියෝ කරගන්න අමතක වුණා. ඩෙසර්ට් එක අතරතුර DJ ෆ්ලෝ එක ඕපන් වුණා කට්ටියට dance කරන්න. කොහොම හරි 10 වෙනකොට මම පාටි එකෙන් ආවා. හැබැයි වෙලාවට කැබ් එකක් තිබුණේ නැහැ. ත්‍රිවිල් එකක් තමයි දාගෙන එන්න උනේ. ඒ වෙලාවේ හොඳ වෙලාවට කැම්පස් එකේ වෙන බැච් එකක යාළුවෙක් හම්බුණා. එයාත් එක්ක තමයි මං ආවේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි. මේ Hello Dash YouTube channel.